මොකද්ද පුතේ මේ පච කියන ටෙක්නික් එක? මම කට හොල්ලන්නේ. එතකොට මම පච කියන්නේ ඔළුවෙන්. එතකොට පච ගලාගෙන ඉන්නේ ඒ කියන්නේ කොහමද? ශක්තිය මම උඹට ලබා දෙනවා ආන්ගේ මොකක් කර එකක් කියනවා. මගේ අම්මා තාත්තා එක්කවත් මං අවුරුදු 8මාරක් විතර පච කිව්වේ නෑ මේ දරුවා හින්දා තමයි ඉතින්. පච කියනකොට කට උල් කරන්න ඕනේ නැද්ද? මෙයා කියනවා වෙලාවකට මට කට උල් කළා පචයක් කියන්නේ කියලා. එහෙම කියනවා. ඒ වෙලාවට කියන හැම පචයක්ම නොහිතව විදිහට හරියනවා. උඹ මේක කියපන් මේක කරපන් එතකොට සාර්ථක වෙයි. දැන් පැටියෝ කොහොමද? කාපියවකෝ මැරෙන්න හදන. වැටුණනේ මේක. වැට්ටුවා. උඹලා ටේප් කරගන්න ඉම්මන් අවුලන්නේ. මම කියන්නේ එතන එන්නම. මම එතන එන්නම ඉතින් වීඩියෝ මයින් අතට. අපි ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. මම කියනවා මම එතනට එනවා මම එන්නේ මම එතනට එන්න හදන්නේ. මම එතනට එන්නම්. හරි මම එතනට එනවා. හරි මම එතනට එන්නම්. එන්න එතනට. මම එතනට එනවා. මාලිපාට එනවා. ඒක හරි මම එතනට එනවා. මම එන්න එතන මම එතනට එන්න. මම ඒකට මම එන්න දන්නේ එතන තමයි. හරි මම එතනට එන්න. හරි පොඩ ගෙදර. මම එකම ප්‍රශ්නේ ඉන්න මට ඊළඟ ප්‍රශ්නෙට යන්න උත්තර දෙන්න නැත්තම යන්න. ඔබ අකමැති නම් උත්තර දෙන්න. ඔයාලට ලැජ්ජයි වගේ නම් උත්තර දෙන්න මම යන්නම් ඊළඟ. දෙන්නේ මට දෙන්නේ නැහැ උත්තර දෙන්න. ඒතර මම දෙන්නේ නැහැ දැන් විනාඩි කීයද එකම තැන මට ඒක කරකෙන්නේ. හරි මං ඒක හෙට යන්න කරමු. ඔයා කඩ හොටින් හරි හා එපා. ඔඩර මං එනවා මම එපා. ඔයා මොකද? ඔයා වඩාකෝ. මම ඔයාගේ කාතර බයක් නැහැ මම දුරන්ට බයක් නැහැ. සතයක් ලෙස වැඩිම සාක්ෂරතාවයක් ඇත්තේ කුමන කණ්ඩායමේද? ඔබට උත්තර දෙකක් ලැබුණා. A පිරිමි B ගැහැණු. ක්‍රිෂානි උඩ පැනලා ගැහැණු. ලක්ෂාටම තිබ්බා ගැහැණු. ලංකාවේ ගත්තොත් අවුරුද්දේ ඉඳලා අවුරුදු 14 වෙනකන් තමයි පිරිමි කට්ටිය වැඩි. 15 ඉඳලා 90 ගණන් වෙනකම්ම ගෑනු අය වැඩි. ඉස්කෝලේ යන්නේ ගෑනු අය වැඩි. ඕ වැඩ කරන්නේ පිරිමි අය. ඒක හරි. වැඩ කරන්නේ පිරිමි අය වැඩි. මම කියවයි රිපෝට් එකේ තියෙනවා. හරි ඔයාට ෂුවර් නම් හරි. ගැහැණු ස්ථිරයි. ගැහැණු ස්ථිරයි. ගැහැණු 100% 200% 200% ෂුවර්. ආමයි. ගැහැණු දාදාගෙන අඩියක් ඉස්සරහට එන්න. ගැහැණු වැටෙන උත්තරේ බලමු. ගැහැණු මට ෂුවර් මේක. ගැහැණු මං කියවුවා සම්පූර්ණම කියවා. ගැහැණු සාක්ෂරතාවය ගැහැණු. හරි හොඳටම ෂුවර් නිසා ෂුවර් දෙන්නත් එකත් අල්ලගෙන ඉස්සරහට මේක කන් මෙතනට තියන්න. මෙතන මේක මට ෂුවර් මේක. කොඩයක පහළම පේලියේ ඇත්තේ කුමක්ද? උඩ අරක තියෙන්නේ. හරිද? ටැබ් එකක් තියෙන මේ සයිඩ් එකේ දකුණු පැත්තේ. හෝම් එක තියෙන උඩ, ඩිලීට් එක තියෙන මැද්ද, ෂිෆ්ට් එක මේකේ වලේ. කැප්ස් ලොක් එකත් උඩ තියෙන මෙතන. කන්ට්‍රෝල් එකත් පල්ලෙහා, නම් ලොක් එක උඩම, F1 එක උඩම, බෑක්ස්පේස්. කීබෝඩ් කාප්. I think customers ආවම දඩ බඩ ගාලා ගහනවනේ. ගහලා කියන්නේ කීබෝඩ් ආයේ කීබෝඩ් එකකින් පයින් ගහනවා. අව පොඩ්ඩක් කීබෝඩ් එකකින් කන්නේ. පරක්කු වෙලා ඇවිල්ලා මෙතන. මොකද්ද ආන්සර් එක අපි ලොක් කරන්නේ මොකද්ද? ලොක් කරනවා බෑක්ස්පේස් number 10. number 10. number 10. ඕකේ. කවුද යන්නේ කැච් පොයින්ට් එකට? මෙයා. කොහොම ලෑස්ති මට කියන්න දෙයක් නෑද? එන ගැම්මෙන් ඉන්නේ හරි. ලෑස්තිද? ලෑස්ති.
මම කිව්වා කියලා ඔඩියන්ස් එකේ එක්කෙනෙක් කියලා. මේ බෑක් ස්පේස් එකට පල්ලෙහාට යන්නේ. නෑ මේකයි දැන් ප්‍රශ්නේ. දැන් ඕගොල්ලෝගේ බෑන්ක් එකේ තියෙන කීබෝඩ් එක මොකක්ද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඒක බෑක් ස්පේස් එකට දිග එකනේ යන්නේ තියෙන්නේ මෙහෙම. ඔව් දිග එක ඒ ස්පේස් එක. The feeling won't let me sleep, 'cause I'm lost in the way you move, the way you feel. කොණ්ඩ අජිත් සහ ජුන්ඩාගේ කෝටි 16ක දේපල පවරා ගැනේ. මේ වාර්තාව ගෙන එන්නේ හේමන්ත රන්දුණු විසින්. කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට සහ බොරැල්ලේ ජුන්ඩා යන අන්වර්ථ නාම වලින් හඳුන්වන මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපොළ මෙසේ පවරාගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අසව් සියලුම රිලව් වඳුරන් දඬුලේනන් මොනරුනේ ඔබලාගේ ග්‍රාම සේවා වසම්බල ග්‍රාම සේවා නිලධාරී කෘෂිකර්ම නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරී ගොවි නිලධාරී යන නිලධාරීවරුන්ගේ කාර්යාල ඉදිරිපිටදී 2025 මාර්තු මාස 15 වෙනි දින පෙරවරු 8 සිට 8:05 දක්වා කාර්යාල ඉදිරිපිට ක්‍රීරුවෙන් ඔබ ගණනය කිරීම සඳහා පෙනී සිටින ලෙස ඔබට අනුකර සිටිමි.